ආයිබෝන් ඔයාලා හැම දෙනාටම දැන් ඊස්ටර් කාලේ නැත්තම් පාස්කු කාලේ ඉතින් මම හිතුවා අද පොඩි වීඩියෝ එකක් කරන්න කොහොමද ඊස්ටර් තීම් එකට කෑම මේසෙ ලස්සන කරන හැටි කියලා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලයි කියලා. බොහොම ස්තුතියි. මේසෙ ඩෙකොරේට් කරන්න මම අරන් තියෙන්නේ මං ගාව තියෙන දේවල් අලුතෙන් ගත්ත දේවල් නෙමෙයි. ඉතින් සමහර වෙලාවට මම ගොඩක් දේවල් මික්ස් කරනවා. ඉතින් ඒ විදිහට තමයි අදත් මේ මේසෙ සලසන්න ලෑස්ති කරගත්තේ. මේක සිම්පල් කැන්ඩල් හෝල්ඩර් එකක්. ඉතින් මම ඒක පොඩ්ඩක් ඩෙකොරේට් කරලා පොඩි වෙනසක් කරන්නයි හදන්නේ මේ විදිහට. මල් වලට මම අරන් තියෙන්නේ ආටිෆිෂල් මල්. මොකද තාම ටියුලිප්ස් එහෙම පිපිලා නැහැ. ඉතින් ටියුලිප්ස් පිපිලා තිබ්බනම් මට ඇත්ත මල් දාන්නත් තිබුණා මේ විදියට. ඊළඟට මම කරන්න යන්නේ මේ නැප්කින් රින්ස් ටිකක් හදන්න. ඒකට මම ගත්තේ මේ කිචන් ටවල්ස් වල එන මැද කොටස රෝල. ඒක කෑලි වලට කපලා මේ විදිහට. ඊට පස්සේ මේ ගෝනි රෙදි අපිට ගන්න පුළුවන්. ඒක රැප් කරලා මේ විදිහට මම නැප්කින් රින්ස් ටිකක් හදා ගන්නවා. ඊළඟට මම මේ නැප්කින් එක අරගෙන ඒක හාවෙක්ගේ කන් දෙකක් වගේ හිටින්න මම හදා ගන්නවා. මම හිතනවා ඒක ඊස්ටර් තීම් එකට ගොඩක් හොඳයි කියලා.
ඉතින් මේ විදිහට තමයි මම අපේ ගෙදර ඩයිනින් ටේබල් එක හදාගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලා වීඩියෝ එක බලන්න ඇති කියලා. අයිඩියාස් ගන්නත් ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.